අයිබෝන් ඉන්ද්‍රා ඔටෝ ටෝක් එකේ පළවෙනි එපිසෝඩ් එක ඔන්න අපි අද ගෙනත් තියෙනවා. ඒතකොට මම එදා කිව්වා වගේ මම කිව්වා එදා ඉතාමත් වැදගත් පුද්ගලෙක් එනවා අපිට පළවෙනි එපිසෝඩ් එකට අපිත් එක්ක ජොයින් වෙන්න. ඔන්න ඒ විදිහටම අද ඇවිල්ලා ඉන්නවා. මැනේජින් ඩිරෙක්ටර් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකේ මිස්ටර් රුෂාංක සිල්වා. අයිබෝන් මිස්ටර් රුෂාංක. ඒත් එක්කම ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ මම අහන්නම් ඒ කියන්නේ අපේ මැනේජින් ඩිරෙක්ටර් විදිහට ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකේ මොකද්ද මේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන්නේ? ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන දේ හෝ ඒ ආයතනය මට වචන දෙක තුනකින් පැහැදිලි කරන්න බෑ. මොකද ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන ආයතනය ඉතිහාසය ගත්තොත් දැන්ට මං හිතන්නේ අවුරුදු 50කටත් වැඩි කාලයක් ලංකාවේ වාහන ශේත්‍රයේ ආනයනේ අලවියේ ප්‍රමුඛ නාමයක් තියෙන ආයතනයක්. ඉතින් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය 70 දශකයේ තමයි ආරම්භ වෙන්නේ. එතකොට ඒ ආයතනය ආරම්භ වෙන්නේත් මහනුවර. ඉතින් මහනුවර සිට කාලෙන් කාලෙට මේ ආයතනය කොළඹට, මාතරට, නිගම්බෝ, එතකොට අනුරාධපුර ඒ වගේ පැතිවලට විහිදිලා යනවා. ඉතින් ඒත් එක්කම ස්ටාෆ් එක අපි ලොකු ප්‍රමාණයක් මේ ආයතනයට බඳවාගෙන තියෙනවා. මේ හැමදේම වෙන්නේ අවුරුදු 50ක් තුල දීර්ඝ ඉතිහාසයක ගමනක්. ඉතින් මේ ගමන මම හිතන්නේ බැලුවාම පේන්න තියෙනවා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන ආයතනය මොනතරම් විශාල ආයතනයක්ද කියන එක. එතකොට මිස්ටර් රුෂාංක අනිත් දැන් මේ අපි ලංකාවේ ඕන තරම් අපි බලනකොට කාර් සේල්ස් කියන එක තියෙනවා. අපිට බලා ගන්න. එතකොට ඒවත් එක්ක බලනකොට මේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අපි කොහොමද යුනික් වෙන්නේ? පළවෙනි දේ තමයි ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන නාමයත් එක්ක ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන ආයතනය කාටවත් මේ දේ කොපි කරන්න බෑ. මේ වසර 50කට වැඩි කාලයක් මේ ශ්‍රේෂ්ඨයේ ලංකාවේ වාහන අලවියේ සිටීමක් මම හිතන්නේ ඒක යුනික් දෙයක්. බොහෝ ආයතන සහ බොහෝ ඉන්ඩිවිජුවල්ස්ලා ඉන්නවා වාහන ආනයනය කරනවා, කාලයකට ඉන්නවා. අපි දකිනවා ආයතන නම් වෙනස් වෙලා තියෙනවා සෑහෙන්න. ඉතින් පහුගිය අපි ගත්තොත් 2020 අපිට තාමත්ම චැලෙන්ජ් එකක් වුණා කොවිඩ් වසංගතයත් එක්කයි රටේ තිබ්බ ආර්ථික තාක්කයත් එක්ක වාහන අලවිය නවත්තන්න සිදුණා, ආනයනය නවත්තන්න වුණා. ඒත් අදටත් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන ආයතනය වාහන ආනයනය කරමින් ලංකාවේ පැවතෙන ආයතනයක් විදිහට තමයි මම දකින්නේ. අනිත් දේ තමයි ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය මෙතෙක්කන් ලංකාවේ මේ විදිහට ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ අපේ තියෙන ගනුදෙනු කරවත් එක්ක තියෙන විශ්වාසය. එතකොට මේ විශ්වාසය පළදු නොවන විදිහට තමයි අපි හැමතිස්සෙම වැඩ කටයුතු කරගෙන යන්නේ. අපි වාහන ජපානයෙන් තමයි වැඩිපුරම ආනයනය කරන්නේ. ඒත් එක්කම චීනය, යුරෝපියන් රටවල් ඒ වගේ රටවල් සෑහෙන ප්‍රමාණයකින් ලංකාවට සුදුසු වාහන අපි ආනයනය කරලා අපි අපේ පාරිභෝගිකයන්ට ලබලා දීලා තියෙනවා. තාමත්ම හොඳ ගුණාත්මක කමින් යුක්ත වාහන තමයි අපි ලබලා දීලා තියෙන්නේ. අනිත් දේ තමයි අපි අලවියෙන් පසුත් තාමත්ම විශිෂ්ට සේවාවක් පවත්වාගෙන යනවා. මම හිතන්නේ මේක අවුරුදු මෙපමණ ප්‍රමාණයක් කරපු එකම ආයතනය ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය. ඉතින් අපි මේ කරලා තියෙන දේ ඕනම ගනුදෙනුකරුවෙක්ට ඕන විදිහට බලා ගන්න පුළුවන්. අස්පනා අපිට තියෙන සාධකයක්. ඉතින් ඊට වඩා මම හිතන්නේ දෙයක් අපිට මේ එක්ස්ප්ලেইন කරන්න ඔක්කොත් තියෙනවා කියලා. ඇත්තටම කිව්වත් අර අයි අපි යුනික් වෙන්න ඕනේ කියන එක ඇත්තටම මෙතනදි කව වුණා. අපිට බලන් ඉන්න කටියත් උනත් එක බලනකොට තේරෙයි. ඒ දරදී ඒ මිස්ටර් රුෂාංක කියව දේවල් ටික ඇත්තට මේක කව වුණා. හරි. එතකොට මිස්ටර් රුෂාංක දැන් අපි ආව දැන් ප්‍රශ්න දෙකක් ගැන කතා කරා. ඔන්න ආව මම තුන්වෙනි ප්‍රශ්නෙට. කස්ටමර්ස්ලා මොකද්ද මේ එක්ස්පෙක්ට් කරන්නේ අපෙන්? ඒත් එක මේ එක්ස්පෙක්ට් කරන දේට අපි මොනවද යාලට දෙන්නේ? ඒක පොඩ්ඩක් අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව්. කස්ටමර් කෙනෙක් ඇත්තටම වාහනයක් ගන්න එක්ස්පෙක්ට් කරන කස්ටමර් කෙනෙක් එයා ඉස්සෙල්ලා බලනවා එයාට අතේ තියෙන මුදල හෝ එයාගේ බජට් එක මොකක්ද කියන එක. එතකොට ඒ බජට් එකට සුදුසු වාහනයක් කොහොමද හොයාගන්නේ?
එතකොට ඒ සුදුසු වාහනය අරගෙන ඒ වාහනය කොහොමද ෆයිනෑන්ස් කරන්නේ? එහෙම නැත්නම් අපිට මුදලට කොහොමද ඒක ගන්නෙ? ඊට අමතරව ඒ සම්බන්ධයෙන් තියෙන අනිකුත් ලියකියවිලි, රෙජිස්ට්‍රේෂන්, ඉන්ෂුරන්ස්, ලයිසනින් ඒ දේවල් කොහොමද කරගන්නේ? ඉතින් මේ ගොඩක් දේවල් කස්ටමර් කෙනෙක් එහෙම බලනවා වාහනයක් ගන්න කලින්. එතකොට දැන් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වගේ ආයතනයක අපි ගාව අපේ තියෙන ෂෝරූම්ස් වල ඇති වෙන්න වාහන තියෙනවා ඩිස්ප්ලේස් දාලා ඒ ඕන වාහනයක් සිලෙක්ට් කරලා හිතේ හැටියට වාහනයක් ගන්නත් පුළුවන්. ඊට අමතරව වාහනයක් නැත්තම් අපිට වාහනයක් ආනයනය කරලා දෙන්නත් පුළුවන්. ඕනම කියන රටකින් ඕනම කියන මාදිලිකෙන් වාහනයක් අපිට ආනයනය කරගන්න පුළුවන්. එතකොට මේ වාහන අපි ආනයනය කරනකොට හැමතිස්සෙම ඒ වාහනේ ගුණාත්මකකම බලලා තමයි අපි ආනයනය කරන්නේ. ඒ වාහනය ලංකාවට ආවට පස්සේ ඒක අපේ වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා, ක්වොලිටි කන්ට්‍රෝල් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ හරහා චෙක් කරලා හැමදේම කරලා තමයි අපි කස්ටමර් කෙනෙක්ගේ අතට මේ වාහනේ පත් කරන්නේ. එතකොට අපේ ෂෝරූම් එකකින් වාහනයක් ඇවිල්ලා ගත්තා වෙන්න පුළුවන්. නැත්නම් අපි ආනයන කරලා දෙන වාහනයක් වෙන්න පුළුවන්. ඒ හැම වාහනයක්ම ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකට ආවේනික තත්ත්ව පරීක්ෂණ වාර්තාවකට යටත්ව තමයි අපි මේ වාහනේ ලබලා දෙන්නේ. හරි. ඉතින් රුෂංක, එතකොට අපි දකිනවා මෙන්න මේ වොරන්ටිස් ගැන. එතකොට අපිට මහකත් දැන් ඇහිලා තියෙනවා කට්ටිය කියන මේ වොරන්ටි එකක් ඔෆර් කරනවා, මෙන්න මෙහෙම එකක් ඔෆර් කරනවා. එතකොට ඒවත් එක්ක බලනකොට මේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකෙන් දෙන වොරන්ටි එක, ඉන්ද්‍රා වොරන්ටි එක වෙනස් වෙන්නේ කොහොමද? සහ අපේ ආෆ්ටර් සේල්ස් කොහොමද වෙන්නේ පොඩ්ඩක් අපිට කියන්න. ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය වොරන්ටි එකක් දෙන්නේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනයේ විසින්මයි. මම එහෙම කියන්නේ ඇයි? මොකද ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකේ අවුරුදු අපි ව්‍යාපාර කටයුතු කරගෙන යනවා දැන් දශක 5කට වඩා. එතකොට මේ මුළු කාලය පුරාටම අපි එක දෙයක් විශේෂයෙන්ම ફોකස් කරලා කරනවා. ඒක තමයි කස්ටමර් ආෆ්ටර් සේල්ස් සර්විස්. ඉතින් ඒ වෙනුවෙන්ම අපි වර්ක්ෂොප්ස් අයිලන්ඩ් වයිඩ් වර්ක්ෂොප්ස් කීපයකට අපි ඉන්වෙස්ට් කරලා තියෙනවා. එතකොට මේ වර්ක්ෂොප්ස් ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනයේම ඉන්වෙස්ට් කරලා හදපු වර්ක්ෂොප්ස්. එතකොට මේ වර්ක්ෂොප්ස් වල ඉන්නේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනයේම සේවය කරන ඉන්ජිනියර්ස්ලා, ටෙක්නීෂියන්ස්ලා තමයි ඉන්නේ. අපි මිලියන ගාණක් ඉන්වෙස්ට් කරලා තියෙන ඉක්විප්මන්ට් වලට. එතකොට මේ වගේ දෙයක් සාමාන්‍ය ලංකාවේ කොහෙවත් මම දකින්නේ නැහැ. ඉන්වෙස්ට් කරලා ඕන් වොරන්ටි එකක් දෙන එක. දැන් අපි ගියොත් අනිකුත් මම නම් කියන්න කැමති නැහැ ස්ථානවල වොරන්ටි කියලා මම හිතන්නේ ඩොකියුමන්ට් එකක් එහෙම ලස්සනට print කරලා දෙනවා. හැබැයි ප්‍රශ්නේ අහුවොත් මේ කියන වොරන්ටි එක දෙන්න ඔයාගේ මේ ස්ථානයකින්ද, ඔයාගේ සේවකයෙක්ගෙන්ද? එහෙම අහුවොත් මම හිතන්නේ උත්තර දෙන්න තැනක් නැති වෙනවා. මේ ව්‍යාපාරයක් කරගෙන යනකොට විශේෂයෙන්ම වාහන වගේ දෙයක් ආෆ්ටර් සේල්ස් වලට ඉතාම විශාල ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉන්වෙස්ට් කරන්නේ නැතුව හුදෙක් ඩොකියුමන්ට් එකකින් වොරන්ටි එකක් එහෙම දෙන එක මම හිතන්නේ ඒක තේරුම් නැති දෙයක්. අනිත් කස්ටමර් කෙනෙක්ට කිසිම වැලියු එකක් නැති දෙයක්. ඉතින් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය ඒක හොඳටම තේරුම් අරගෙන අපි ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය අපි සෑහෙන ඉන්වෙස්ට් කරලා තමයි අපේ කස්ටමර්ස්ලාට අපේ වොරන්ටි එක අපි දෙන්නේ. හරි, thank you Mr. රුෂංක. එතකොට දැන් මට උනත් තේරෙනවා දැන් අපි ගැන මෙහෙම තියෙන ප්‍රශ්න තියෙන කට්ටිය තියෙන. කියන්නේ අපේ ඉන්න ජනතාව ගන්නකොට මෙහෙම මෙයාලගේ වොරන්ටි එක මොකක්ද ඔන්නෝ ඒ වගේ ප්‍රශ්න වලට ඇත්තටම හිතුවොත් මේ හොඳම උත්තරය හම්බුණා කියලා මම අද හිතනවා. මිස්ටර් රුෂංක, එතකොට දැන් අපි මේ ලෝකෙ ඉස්සරහට යනවා. ටෙක්නොලොජි එක අලුත් වෙනවා. ඒතර මේ අපි දැන් උනත් පාරට බැස්සම අපි කවදාවත් දැකමු නැති විදිහේ වාහන තමයි දැන් මේ පාරේ යන්නේ, මේ අලුතෙන් යන වාහන. ඒතර ඒවා එතකොට EVs ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අලුත් ටෙක්නොලොජි එකක් මේ ලෝකෙට දැන් ඇවිල්ලා තියෙනවා. ටෙක්නොලොජි එක ගැන මොකද්ද මිස්ටර් රුෂංකගේ අයිඩියා එක? අපි ගත්තොතින් වාහන හැම අවුරුද්දකම වාහනයක යම්කිසි නවතම නිෂ්පාදනයක් හෝ අලුතෙන් එෆිෂන්සි එකක් ඉම්ප්‍රූව් කරලා තමයි මැනුෆැක්චර් කරන්නේ. ඉතින් අපි ගත්තොතින් ට්‍රෙන්ඩ් එකක් විදිහට දැන් වාහන normal ICE engines, ඒ කියන්නේ internal combustion engine එකේ ඉඳලා hybrids වලට ගිහිලා තියෙනවා. ඒතර hybrids වලත් දැන් e-hybrid කියලා අලුත් variant එකකට ගිහිලා තියෙනවා. ඊට පස්සේ REVs කියලා අලුත්ම
වේරියන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ EVs කියලා වේරියන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම ලංකාවේ මාකට් එක ගත්තොත් මේ හැම ජාතියෙම වගේ වාහන අපිට පේන්න තියෙනවා. මේ තාක්ෂණය දියුණු වෙනවත් එක්ක ඉතාමත්ම වැදගත් කාරණයක් මේවල ආෆ්ටර් සේල්ස්. එතකොට අපි ආයතනයක් විදිහට අපි ගොඩාක් ඒ ගැන කන්සර්න්. ඒක නිසා අපි ඉන්වෙස්ට් කරනවා අපේ ස්ටාෆ් එකට සෑහෙන්න කස්ටමර් කෙනෙක්ට ආෆ්ටර් සේල්ස් සර්විස් එකක් කොහොමද දෙන්නේ මේ අලුත්ම තාක්ෂණයත් එක්ක එන වාහන වලට. EVs ගත්තාම මේ වෙලාවේ තියෙන හොඳ ට්‍රෙන්ඩ් එකක්. හයිබ්‍රිඩ්ස් වලට ඉතාමත්ම හොඳ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් මම කියන්න කැමති ICE vehicles. ඒ කියන්නේ අපේ traditional internal combustion engines තියෙන වාහන ඒවා වුණත් ඉස්සරට වඩා ඉතාමත්ම මේ efficient engines එක්ක ඇවිල්ලා තියෙන්නේ. එතකොට fuel efficiency එහෙම compare කරලා බැලුවාම උනත් ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ඉහළ මට්ටමක තමයි මේ ICE engines උනත් අද දවසේ තියෙන්නේ. හැබැයි customer කෙනෙක්ට ලොකු choice එකක් තියෙනවා. මේ ICE engine එකේ ඉඳලා තනිකර full electric vehicle එකක් දක්වා තියෙන full range එකක් තියෙනවා. ඒ අනිත් පැත්තෙන් මම කියන්න කැමති Indra Traders ආයතනෙන් අපි ඔය කියන හැම වාහනයක්මත් අවශ්‍ය විදිහට ලබලා දෙන්නත් පහසුකම් එහෙම හරි ගස්සලා තියෙනවා. මිස්ටර් රුෂංක එතකොට මේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකේ ලංකාව වටේ තියෙන ප්‍රසන්ස් එක කොහොමද දැනට? ලංකාව වටේ අපි ප්‍රදර්ශනාගාර දැනට 6ක් පවත්වගෙන යනවා. ඒ ප්‍රදර්ශනාගාර 6 අපි ෆුල් රේන්ජ් එකක වාහන හැම මේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් මම හිතනවා අපේ ඕනෙම ලොකේෂන් එකකට ස්පෙෂලි දැන් අපේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ කැන්ඩි. එතකොට අපේ කලම්බෝ තියෙනවා, නිගම්බෝ තියෙනවා, කැලණිය තියෙනවා, මාතර තියෙනවා, අනුරාධපුරේ තියෙනවා. මේවා තමයි අපේ දැනට තියෙන ඕන් ප්‍රධාන ෂෝරූම්ස් ටික. එතකොට ඒ ඕන තැනකින් එහෙම වාහනයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මම කියන්න කැමති ඕනම කෙනෙක්ට අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ අපේ ඕනම කියන වාහනයක් එහෙම අපේ ඔය කියන ලොකේෂන්ස් ඕන තැනක තියෙන වාහනයක් එහෙම බලන්න පුළුවන්. බලලා අපිට කෝල් එකක් දුන්නොත් අපේ ට්‍රේන් ස්ටාෆ් එක ඉන්නවා ඕන එකකට උත්තර දීලා ඒ වාහනේ ගැන විස්තරයක් එහෙම කියලා ඕන දෙයක් ඕවර් ද ෆෝන් උනත් අපිට කනෙක්ට් වෙලා කරගන්න. එතකොට මිස්ටර් රුෂංක දැන් අපිට දැන් අපි බලන් ඉන්න ජනතාවට අපේ මොනවයි තියෙනවද ඉස්සරහට ප්ලෑන්ස් එක්ස්පෑන්ඩ් වෙන්න කියන්නේ අපි මෙන්න මේ පැත්තට අපි එනවා ඉන්න ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ෂෝරූම් එකක් එනවා එහෙම කියලා මොකක් හරි දෙන්න අපිට තියෙනවද අපිට ආරංචියක් සුබ ආරංචියක්? අනිවාර්යෙන්. අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන්නේ අපේ කස්ටමර්ස්ලාට පුළුවන් තරම් සමීප වෙන්න. අපිට දැනට අපි පාවිච්චි කරන්නේ අපේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් ටික තමයි පුළුවන් තරම් අපේ කස්ටමර්ස්ලාත් එක්ක සම්බන්ධ වෙන්න. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ලොකේෂන්ස් කීපයකට යන්න. හැබැයි දැනට අපේ තියෙන ලොකේෂන්ස් 6 අපේ ෆුල් ෆ්ලෙජ් ස්ටොක්ස් සහ ඕනම දෙයකට මේ කස්ටමර් සර්විස් එකක් දෙන්න පුළුවන් ස්ටාෆ් එකක් ඉන්නවා. මම හිතන්නේ දැනට අපේ ප්‍රමාණවත්. හැබැයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම යම් යම් වෙනස්කම් හැම ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකේ වෙයි. හරි. එතකොට ඔන්න මිස්ටර් රුෂංක අපි අවිල ඉන්නවා මේ පොඩ්කාස්ට් එකේ අන්තිම ප්‍රශ්නෙට. මැනේජින් ඩිරෙක්ටර් විදිහට ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ගෲප් එකේ මිස්ටර් රුෂංකට කොහොමද දෙන්න තියෙන මැසේජ් එක මොකක්ද අපේ මේ බලන් ඉන්න ජනතාවට අපේ කස්ටමර්ස්ට මොකක්ද දෙන්න තියෙන මැසේජ් එක? මම දෙන්න තියෙන එකම මෙසේජ් එක තමයි වාහන ආනයනේ මම හිතන්නේ ඉතාමත්ම පළපුරුද්දක් තියෙන ආයතනයක් විදිහට තමයි ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රසිද්ධිය වෙලා තියෙන්නේ මෙච්චර කාලයකට යම්කිසි හේතු සාධකත් එක්ක. වාහනයක් හොඳ වාහනයක් විශේෂයෙන් හොඳ වාහනයක් හොඳ මිලකට හරි මිලකට ගන්න අවශ්‍යතාවයක් තියෙනවා ඕනම කෙනෙකුට. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය අවුරුදු දැනට 50කටත් වඩා අධික කාලයක් ලංකාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යන ආයතනයක්. ඒකෙන් පේනවා මම හිතන ආයතනයේ තියෙන විශ්වාසය, ආයතනයේ තියෙන future looking අපේ strategies. ඉතින් මේත් එක්කම මම හිතන්නේ කස්ටමර් කෙනෙක්ට වාහනයක් හොයන ඕනම කෙනෙකුට සුදුසු වාහනයක් අපිට ආනයනය කරලා ලබලා දෙන්නේ හැකියාව සම්බන්ධයෙන්
මම හිතන්නේ දෙපාරක් හිතන්නවක්වත් දෙයක් නැහැ. ඉන්ද්‍ර ට්‍රේඩර්ස් ආයතනයේ ඉතාමත්ම පළපුරුදු සේවක මඩුල්ලක් ඉන්නේ. අපේ ආයතනයේ මේ වාහනයක් හොඳ වාහනයක් හරි මිලකට ලංකාවට ඉම්පෝර්ට් කරලා දීමේ හැකියාව තියෙනවා. මේ ආයතනයෙන් වාහනයක් ගත්තොත් විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන්න අවශ්‍ය නැහැ. යම් යම් අවස්ථාවල අපි ඇහිලා තියෙනවා යම් ප්‍රශ්න වලට මුහුණ දීපු කස්ටමර්ස්ලා අනන්ත අප්‍රමාණ. ඒ වගේ දේවල් එහෙම අපේ ඉතිහාසයේ කවදාකවත් වෙලත් නැහැ. එහෙම දෙයක් අපි වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. වාහනයක් එහෙම සිහිනයක් ලංකාවේ. ඉතාමත්ම මිල අධික දෙයක් ලංකාවේ. එතකොට ඒ වගේ දෙයක් එහෙම තීරණයක් අරගෙන ඒ වගේ දෙයකට ඉන්වෙස්ට් කරලා තමා කොහොම මහන්සියෙන් හම්බ කරපු මුදල් ආයෝජනය කරලා හොඳ වාහනයක් ගන්න ඕන නම් එකම ආයතනය ඉන්ද්‍ර ට්‍රේඩර්ස් ආයතනය. ඉන්ද්‍ර ට්‍රේඩර්ස් ආයතනය වාහනය සෝස් කරන පොයින්ට් එකේ ඉඳලා රෙජිස්ටර් කරලා වාහනේ ගෙදරටම ලබලා දෙන පොයින්ට් එක දක්වා අපි කස්ටමර් බලා ගන්නවා. ඊට අමතරව ඒ වාහනේ ආෆ්ටර් සේල් එකත් ඉන්ද්‍ර ට්‍රේඩර්ස් ආයතනයෙන් අපි ඔය වෙලාවට කරලා දෙනවා. එතකොට මම හිතන්නේ ඒ ගැරන්ටි එක ඒක තමයි අපේ DNA එක ඉන්ද්‍ර ට්‍රේඩර්ස් එක. එතකොට මම අපේ ස්ටාෆ් එකට හැමතිස්සෙම ටීම් එකට කියලා තියෙන්නේ ඒක තමයි අපේ මේන් පර්පස් එක බිස්නස් එකේ. ඉතින් අපි ඒක කොයි වෙලාවෙත් විශ්වාසයේ පළදු නොවන විදිහට කොහොම හරි ඉස්සරහට කරගෙන යෑමේ තමයි අපේ අවශ්‍යතාවය සහ අරමුණ තියෙන්නේ. ඒකට මගේ පණිවිඩය කෙටියෙන් කිව්වොත් හොඳ වාහනයක් හරි මිලට ගන්න ඕන නම් ඉන්ද්‍ර ට්‍රේඩර්ස් වගේ ආයතනයකින් පමණක් ගන්න. හරි. එහෙනම් ඔන්න මගේ ප්‍රශ්න ටික අද දවසේ ඉවරයි. එතකොට ඒකටත් එක්කම මම තෑන්ක් කරනවා මිස්ටර් රුෂාන්කට අපිත් එක්ක පළවෙනි එපිසෝඩ් එකෙන් අපිත් එක්ක ජොයින් වෙච්ච එක ගැන. මොකද අපි බලන් ඉන්න ජනතාවට අපි බලන් ඉන්න හැම දෙනාටම අපේ කස්ටමර්ස්ලාට ඇත්තටම වැදගත්ම දේවල් ටිකක් අද දැනගන්න හම්බුණා. ඒත් එක්කම මේ වගේ තවත් එපිසෝඩ්ස් වලින් අපි ඉස්සරහට හමු වෙමු. එහෙනම් අද අපිත් එක්ක ජොයින් වුණාට ඇත්තටම thank you very much again. එහෙනම් ඉන්ද්‍රා ඔටෝ ටෝක් එකත් එක්ක තවත් එපිසෝඩ් එකකින් අපි හමු වෙමු. thank you.